දැන් මවුරුන්ට ඊටම ආදරණීය සහ විශ්වාසයෙන් යුතු රැකවරණයක් දෙන කිංස් හොස්පිටල් එකට මම අදත් ආවා. විශේෂ කෙනෙක් හම්බ වෙන්න ඕගොල්ලෝ වෙනුවෙන්. ඔන්න මගෙත් එක්ක ඉන්නවා ඔයගොල්ලන් ආදරය කරන ඩොක්ටර් කෙනෙක්. ඒ තමයි ඩොක්ටර් ශ්‍රීහාන් සිල්වා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කායික රෝග විශේෂඥ වෛද්‍ය. ඉතින් මම ඊටාම ආදරෙන් අපේ සාකච්ඡාවට එතුමාව පිළිගන්නවා. අයිබෝන් ඩොක්ටර්. අයිබෝන්. ඩොක්ටර්ගෙන් මම මුලින්ම අහන්න හිතපු කරුණු ටික මෙන්න මේවා තමයි. දැන් මගේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් අපේ අම්මලා. අම්මලා කියන්නේ චූටි පැටවු ඉන්න අම්මලා නෙමෙයි, ටිකක් ලොකු බබාලා ඉන්න අම්මලා. ඉතින් ඒගොල්ලෝ ගැන අපි කතා කරන්නෙම නැහැ. ඉතින් ඇත්තටම මට ඩොක්ටර් එක කතා කරන්නම ඕනුනේ මේ මාතෘකාව විශේෂයෙන්ම මේ ආර්තව හරණය වෙන කාල සීමාවේ. ඒ කියන්නේ කාන්තාවකට දරුවෙක් ලැබෙන්නේ නැති වෙන්න ආර්තවයෙන් නවතින කාල සීමාවකට එළඹෙනවනේ ජීවිතේ එක කාල සීමාවකදී. අවුරුදු 40 50 60 හෝ වේවා ඔබේ පවුලේ හිස්ටරියත් එක්ක ඔබට මේ කාල සීමාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා හැම කාන්තාවකටම. ඉතින් ඒකේ ගැටලුව තමයි මෙන්න මේ කාල සීමාවේදී යම් ගැටලු අපේ කායික එහෙම නැත්නම් අපේ සිරුරට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි සමහරක් විට වරදවා තේරුම් ගන්නවා යම් රෝග ලක්ෂණ එනවා, මට ලෙඩක් හැදෙනවා වගේ දේවල්. ඉතින් ඒ කාල සීමාව ටිකක් අපහසු කාල සීමාවක් සහ මානසික කායික වෙනස්කම් ඇති වෙන කාල සීමාවක්. ඒක නිසා අපි ඔන්න ඔය ආර්තව හරණය වෙන කාල සීමාවේ සිටින කාන්තාවන්ට ඊටම වැදගත් දැනුමක් මේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනිම ප්‍රශ්නය විදිහට මම ඩොක්ටර්ගෙන් අහන්න කැමතියි ඔය ආර්තව හරණය වෙන කාල සීමාවේදී ඇත්තටම මේ සයන්ටිෆිකලි එහෙම නැත්නම් විද්‍යාත්මකව අපේ සිරුරේ සිද්ධ වෙනවා. ඔබ සමහරට මේක දන්නවත් ඇති. නමුත් අපි ආරම්භයක් විදිහට පටන් ගමු. විද්‍යාත්මකව මොකද්ද ඩොක්ටර් මේ කාන්තාවගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා? ආර්තව හරණය ලොකු බර සිංහල වචනයක්. එන්නට මම හිතන්නේ සමාජය තුළ අපි මේකට භාවිතා කරන්නේ අපි ඉංග්‍රීසි වචනය. අපි ඒකට කියනවා මෙනෝපෝස් කියලා. ඕනම කාන්තාවක් වයසින් මූ කරනකොට අපි දන්නවා දේහයේ එක වෙනස්කම් ඇති වෙනවා. ඊටමත් වැදගත් වෙනස්කමක් තමයි ඔසප් චක්‍රය. නැත්නම් අපි කියනවා මෙන්ස්ට්‍රේෂන් කියන එක. නැත්නම් මාසිකව සිද්ධ වෙනව මාස සුද්ධිය. ක්‍රමක්‍රමයෙන් අක්‍රමවත් වීමක් වෙනවා. එතකොට විශේෂයෙන් වයස අවුරුදු 45 පැන්නට පස්සේ 50 60 ආදී වයස් වලට යනකොට ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. ඒ කියන්නේ මාසුද්ධිය ඇති වෙන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නැත්තම් මාසුද්ධිය ඇති වෙන ඒ චක්‍රය අතර කාල සීමාව දික් වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සමහරක් මාසවල වල ඔසප් චක්‍රයෙන් සිදු නොවි මාසුද්ධියෙන් සිදු වෙන්නේ නැතුව ස්කිප් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් ඔබ අවුරුදු 45ට පසු පුද්ගලයෙක් නම් එහෙම නැත්තම් 50 60 යන වයස් වලට යොමු වෙන පුද්ගලයෙක් නම් ඔබ මේ සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ මිනිස් ජීවිතයේ ඇතිවෙනා වූ වෙනස්කම දකින්න ලැබෙනවා. ඉතින් මොනවද අපිට මේ ආර්තවහරණය නැත්නම් මෙනෝපෝස් එක්ක වෙන රෝග ලක්ෂණ? ඇත්තටම කියන එක රෝගයක් නෙවෙයි. ඒක වගේ ජීවිතයේ තියෙන සංසිද්ධියක්, ෆිනොමිනන් එකක්. අපි ඒක ගන්න ඕනේ මේක අපේ ජීවිතයේ අපේ උපත වැඩි වියට පත්වීම, යෝන් විය ආදී මේ අදිරවල යනකොට අපේ තියෙනා වූ සාමාන්‍ය සිදුවීම. මේ ඔසප් චක්‍රයට අමතරව වෙන විශේෂ සංසිද්ධි ඇති වෙනවා. එක දෙයක් තමයි එකසැරේම කාන්තාවන් පැමිණලා කියනවා මට එකසැරේම දාඩිය දානවා කියලා. තාමත් අධික ලෙස දාඩිය දානවා. ඔළුවේ මුදුනේ සිට මේ බෙල්ල දක්වා දාඩිය දානවා. අපි ඉංග්‍රීසියෙන් ඒකට කියනවා hot flushes කියලා. මේක වෙනවා. ඊට අමතරව මේ සමහරක් වෙලාවට ඔබගේ දේහයේ ස්කන්ධයේ බර වැඩිවීමකට ලක් වෙනවා. විශේෂයෙන් පිරිමි පුද්ගලයන් කියනවා මේ හැසිරීමේ නැත්නම් බිහේවියර් එකේ වෙනස්කම් වගේක් ඇති වෙනවා කියලා. ටිකක් සංවේදීතාවය වැඩි වීමක් වෙන්න පුළුවන්. අධික ලෙස හිස රදය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බඩවැල් වල නැත්නම් උඩ මාර්ගයෙන් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මලබද්ධය නැත්නම් මල පහවි කීවීම ටිකක් අක්‍රමවත් වෙන්න පුළුවන්. හැමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. අපි පිටතින් දකින්නේ මොනවද?
අපි වයස්ගත වීමත් එක හම රැලි වැටි වෙන්න පුළුවන්, හම වියලීම ලක් වෙනවා, හමේ තියෙන තෙල් තත්ත්වය අඩු වෙනවා. ඒ වගේම අපගේ දේහයේ තියෙන අස්තිවල බෝන්ස් වල තියෙන ඝනත්වය ඝනභාවය අඩුවීමක් තියෙනවා. ආදී දේවල් සිදු වෙනවා. ඉතින් විද්‍යාත්මකව මේක පාදන්නේ කොහොමද? දන්නවා අපගේ දේහයේ තියෙනවා ලිංගික අවයව කාන්තාවගේ තියෙනවා ඩිම්බකෝෂ දෙකක් තියෙනවා. ඩිම්බකෝෂ වලින් අපි දන්නවා බිත්තර නැත්තම් ඩිම්බ පිට වෙනවා. ඊට අමතරව ඩිම්බකෝෂයෙන් තමයි අර ප්‍රජනක හෝමෝන ලිංගික හෝමෝන ඇතිවන්නේ. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියලා හෝමෝන දෙකක් තියෙනවා. ඒ හෝමෝන දෙකෙන් තමයි කාන්තාවගේ ස්වරූපය වැඩිවිට පත්වීමත් එක්කම ඒ ස්වරූපය දේහයේ තියෙන ස්වරූපය රඳා පවතින්නේ. මේ වයස්ගත වීමත් එක්ක ඩිම්බකෝෂවල මේ ප්‍රජනක හෝමෝන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ආදී හෝමෝන සෑදීමේ මේ ප්‍රමාණය අඩුවීමක් වෙනවා. එතකොට මොකද කියන්නේ? ඩිම්බකෝෂ වලින් ප්‍රජනක හෝමෝන අඩු වෙනකොට මොළය කියනවා තව හදන්න ඕන. එතකොට මොළයෙන් ප්‍රතික්‍රියාවක් දක්වනවා LH FSH ආදී හෝමෝන වගේ පිට කරන්න කියලා. ඩිම්බකෝෂ වලට තව හදන්න දැන් මදි කියනවා. ඒ වගේ ඒ හෝමෝන පිට වෙනකොට LH FSH කියන හෝමෝන ටික පිට වෙනකොට තමයි අපිට අර hot flushes නැත්තම් අර දේහයේ තියෙන අර අනිකුත් ලක්ෂණ, රෝග ලක්ෂණ නෙවෙයි, අනිකුත් ලක්ෂණ. දැඩි ලෙස තියෙන විඩාව, නිදිමත ගතිය, සංවේදීතාවය, ඒ කියන්නේ යම් කිසි දෙයක් උසුලන්න දරා ගන්නට තියෙන හැකියාව අඩු වෙන්න පුළුවන්. ගොඩාක් දුක්බර ගතියක් වෙන්න පුළුවන්. ඒ වගේම අර භෞතික ලෙස අපි දන්න දේවල්, හැමේ වෙනස්කම්, අස්තිවල වෙනස්කම්, ඒ වගේම ලිංගික මාර්ගයේ වියලීම් කියනවා. සමහරක් කාන්තාව කියනවා එක් වෙනකොට දැඩි ලෙස කැක්කුමක් එනවා කියලා සංසර්ගයේදී. ඒකට හේතුව වෙන්නේ අර ඊස්ට්‍රජන් කියන හෝමෝනේ අඩුවීමත් එක්ක ලිංගික මාර්ගයේ තියෙන ශ්ලේෂ්මල පටල මියුකෝසා එක කියනවා. ඒක වියලීමකට ලක් වෙනවා. ආදී සංසිද්ධීන් නැති වෙනවා. ඉතින් මේක සාමාන්‍ය සිදුවීමක් ඕනම කාන්තාවකට සිදු වෙනවා. ඉතින් ඒක ඔබ සලකන්න ඕනේ යම් කිසි වෛද්‍ය උපදෙසක් හරි උවටනක් හරි එහෙම නැත්නම් යම් කිසි ප්‍රතිකර්මයක් අරගෙන ඔබගේ ජීවිතය තව දුරට ලක්ෂණ කරන්න. මොකද ඔබ වයස්ගත වෙනකොට ඒ කියන්නේ ඔබ මේ යම් කිසි දුරකට සමාජයෙන් හෝ ඔබගේ ජීවිත රටාවෙන් ගිලී යාමක් නෙවෙයි. ඔබගේ ජීවිතය තව දුරටත් අපි ගුණාත්මක භාවය රැකගන්න. ඔබට කරන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා තව ඉදිරියට. ඔබගේ දරුවන් ගැන, ඔබගේ දරුවන්ගේ දරුවන් ගැන, ඔබ සමාජයට කරන රැකියාව, ඔබගේ සමාජයට කරන වෙන යම් කිසි මේ දේවල් ඒවා පවත්වා ගැනීමට ඔබ හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඔබගේ දේහය ශක්තිමත් කරගන්න. ඉතින් ඒ නිසා ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔබ එවැනි ලක්ෂණ පවතිනකොට ඔබ වෛද්‍ය උපදෙසක් හෝ යම් කිසි වෛද්‍යමය වටනක් දිය හැකි පුද්ගලයෙක් වෙත යොමු කරන්න. ඔබගේ කායික වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඔබගේ නාරි වෛද්‍යවරයා වෙන්න පුළුවන්. ඒ වෙන පුද්ගලයෙකු හමු වෙන්න. එතකොට මොනවද අපිට මේ අර්ථවහනයේදී කරන්න පුළුවන් දේවල් තියෙන්නේ? ඊටමත් වැදගත් දෙයක් තමයි ඔබගේ පෝෂණය සහ ඔබගේ අනිකුත් නොවන රෝග සමහරක් විට මතුවෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි දන්නවා අවුරුදු 40 පන්නකොට 50 60 කියන වයස් වලට යනකොට අර එක දෙයක් විතරක් නෙවෙයි අනිත් දේවල් සියල්ලක්ම හැතිවීමේ හැකියාවක් එන්න පුළුවන්. ඔබට සීනි වෙන්න පුළුවන්, දියවැඩියාව වෙන්න පුළුවන්, ඔබට අධික රුධිර පීඩන වෙන්න පුළුවන්, ඔබට කොලෙස්ටරෝල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. වෙන අවස්ථාවකදී අපි ඉතාමත් තව ගැඹුරු ලෙස අපිට කතා කරන්න පුළුවන් ඔස්ටියෝපොරෝසිස් නැත්නම් අස්තිවල තියෙන ඝනත්වයේ අඩුවීම. මේවැනි සාධක මේ වෙනස් කිරීමට අපි කියනවා රුටීන් එක වෙනස් කිරීමට අපි යොමු වෙන්න ඕනේ. ඉතින් පෝෂණය අතින් ගත්තොතින් ඔබ ඉතාමත් වැඩි තව හොඳ මට්ටමකින් ඔබගේ khනිජ ලවණ විශේෂයෙන් කැල්සියම්, මැග්නීසියම් ආදී khනිජ ලවණ, ඒ වගේම විටමින් වර්ග විශේෂයෙන් විටමින් D කියන විටමිනය
හොඳ මට්ටමකින් පවත්වා ගන්න ඕනේ. ඔබගේ ආහාර වේලට හොඳ ප්‍රෝටීනමය ආහාර ලැබෙන්න ඕනේ. මොකද අපගේ දේහයේ වැයවීමත් එක්ක නැවත නව සෛල නව පටක ඇති කිරීමට සෑදීමට අපි උපකාර වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඛනිජ ලවණ සහ විටමින ඇඟට මේ ලබා ගැනීමෙන් ඒ පටකවල තියෙන ශක්තිමත් භාවය තවදුරටත් වැඩි කරගන්න ඕනේ. පෝෂණය හා සමගම ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔබගේ ශාරීරික ක්‍රියාකාරකම් ගැන යොසුලන. ඔබ එක්සසයිස් නැත්තම් ක්‍රියාකාරීත්වයේ යෙදෙන්නේ නැත්තම් අපි ඒ පිළිබඳව යොමු වෙන්න ඕනේ. අඩුම ගානේ සතියකට දවස් 3ක් පැය භාගයක් හෝ ඔබ යම් කිසි ක්‍රියාශීලී අභ්‍යාසයක යෙදෙන්න ඕනේ. බ්‍රිස්ක් වෝකින් කියනවා, අපි කියනවා ඇවිදින්න ඕනේ. එහෙම නැත්තම් ජොග් කිරීම, එහෙම නැත්තම් සයිකල් එකක් පැදීම, ට්‍රෙඩ්මිල් එකක නැත්තම් පිහිනීම ආදී දෙයක් කර යුතුයි. ඔබගේ මානසික ඒකාග්‍රතාවය එවැනි දේවල් වලින් පවත්වාගෙන යා යුතුයි. ඒ හා සමගම ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි ඔබ ඊට අමතරව ඖෂධ වශයෙන් මොනවද කරන්න පුළුවන් දේවල්. විශේෂයෙන් ඔබට ඔබගේ කායික වෛද්‍යවරයා හා නාරි වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව උටනක් ගන්න පුළුවන්. විවිධ ඖෂධ තියෙනවා ඔබගේ ඒ දේහයේ තියෙන වෙනස්කම් වලට ඔබින ලෙස ඔබට වෙනස් කරන්න පුළුවන් කියනවා සප්ලිමන්ට් වර්ග කියලා. විශේෂයෙන් තියෙනවා අපි කියනවා ඉවනිං ප්‍රිම්රෝස් ඔයිල් කියලා තියෙනවා. ඒ වගේම විටමින් E ආදී විවිධ වූ තෙල් වර්ග තියෙනවා. අපි ඖෂධ විශේෂයෙන් ડોක්ටර් ඒ කාල සීමාවේ ගත යුතු දැන් අපි කිව්වා පෝෂණය නිවැරදිව පවත්වා ගන්න, ව්‍යායාම නිසිස තියාගන්න, ඊට පස්සේ මානසික මට්ටම හොඳින් පවත්වා ගන්න. ඉතින් අපි මේ ගැන හුඟා කතා කරලා තිනවා කොහොමද යහ පැවැත්මින් යුතු ජීවිතයක් ගත කරන්නේ කාන්තාවක් කියන එක. ඉතින් ඒ ටිකත් එක්ක දැන් අපිට ડોක්ටර්ගෙන් වැදගත්ම දැනගන්න ඕනේ කාරණාව තමයි මේ කාල සීමාවේ ඇත්තටම මේ එන සිම්ප්ටම්ස් වළක්වා ගන්න හෝ පාලනය කරගන්න ඖෂධීය ප්‍රතිකාර වලින් පුළුවන්ද? එහෙම නැත්නම් යම් කිසි තෙරපි එකකින් පුළුවන්ද කියන එක? ඔව්. අර සප්ලිමන්ට් වලට අමතරව සමහරක් වෙලාවට අපි පාවිච්චි කරනවා හෝමෝන බාහිර ලෙස ඔබට ලබා දීමට. ඒක හැමෝටම ඕන වෙනවද නැත්නම්? ඒ පිළිබඳව තීරණය ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා ඔබගේ කායික වෛද්‍යවරයා හෝ නාරි වෛද්‍යවරයා හම්බ වෙන්න. එක පුද්ගලයෙක්ට HRT නැත්නම් හෝමෝනල් රිප්ලේස්මන්ට් තෙරපි කියන එක පටන් ගත්තට තව පුද්ගලයෙක්ට ඔබින් නැති වෙන්න පුළුවන්. මොකද හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි HRT එකෙන් සමහරක් වෙලාවට සමහර රෝගී තත්ත්ව ඇතිවීමේ සම්භාවිතාවය වැඩි කරන්න පුළුවන්. විශේෂයෙන් හෘද බාධ, ඒ වගේම මේ ලේ කැටි ඇතිවීමට, ඒ වගේම සමහරක් පිළිකා ඔබට විශේෂයෙන් ඔබගේ පවුලේ යම් කිසි පිළිකාමය තත්ත්වයක් තියෙන රිස්ක් එක තියෙනවා නම්, විශේෂයෙන් ගර්භාෂය නැත්තම් පියයුරු වල ඔබ අර හෝමෝන පිටින් ලබා ගැනීමෙන් ඒ ඇතිවීමේ නැඹුරුතාවය තව වැඩි කරන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් වැදගත් වෙනවා ඔබගේ වෛද්‍යවරයා එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කිරීම. ඔබ එයට සුදුසු මට්ටමක සිටිනවා නම් වෛද්‍යවරයා විසින් බාහිර ලෙස ඒ වගේ හෝමෝන ඖෂධ පෙති ආකාරයෙන් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව මම ඉස්සර කිව්වා ඔබගේ ලිංගික මාර්ගයේ යෝනි මාර්ගයේ වියලීමකට ලක් වෙන්න පුළුවන්. මේ වගේ ආදී ස්ථානවල විශේෂයෙන් ලිංගික මාර්ගයේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා ඔබගේ එක්වීමේ සංසර්ගයේදී ඇතිවෙන්න තාමත් වේදනාකාරී දෙයක් වෙනවා නම් ඔබට බාහිර ලෙසින් ආලේප කරන්න පුළුවන් ඊස්ට්‍රජන් සහිත ක්‍රීම් වර්ග ආදී දේවල් ඔබගේ වෛද්‍යවරයා විසින් කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔබගේ අර බෝ නොවන රෝග කියන රෝග. විශේෂයෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය ඒ හා සමග එන්න පුළුවන් මේ ස්ථූලභාවය සහ හෘද රෝග සහ මොළේ ඇතිවෙන වූ ආඝාතය, ඒ වලට දිය යුතු ඖෂධ ඒ හා නිසි ලෙස ගැනීම.
ඒ පිළිබඳවත් ඔබ යොහුසුළු විය යුතුයි. දැන් ගොඩාක් කරුණු ඩොක්ටර් කතා කරා කොහොමද ආර්තවයේ සිද්ධ වෙන්නේ ආර්තවයේ සිද්ධ වෙන කාල්සිමාවේ ලක්ෂණ මොනවද සහ ඒ සඳහා කළ යුතු ප්‍රතිකාර ඒ වගේම තෙරපි හෝ ඒ අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව. ඉතින් මම අවසාන වශයෙන් ඩොක්ටර්ගෙන් අහන්න කැමතියි දැන් සමහරක් අයගේ අවුරුදු 35 වෙනකොට මෙනෝපෝස් වෙනවා. සමහර කාන්තාවන්ගේ 60ක් විතර වෙනකන් යනවා. ඉතින් මේක ඇත්තටම අපි දන්න තරමින් නම් පවුලේ ඉතිහාසය අනුව සිද්ධ වෙනවා. දැන් අම්මගේ කොයි කාලෙද උනේ දුවගෙත් ඒ කාලේ වෙන්න පුළුවන්. හැබැයි මේක ඊට වඩා චුට්ටක් වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. අපි ඉතාම නිරෝගීව හොඳ විදිහට අපේ ශරීරය පවත්වා ගත්තොත් ඒක ඇත්තක් තියෙනවද? ඔව් එසෙන්. අපි ඒ ගැන කතා කරෝතින් අපි හිතමු ඔබගේ මව මෙනෝපෝස් තාර්ථවහරණය යම්කිසි වයසක සිදුනා කියලා ඔබට කියන්න බෑ ඒ වයසේම ඒක ඇතිවෙයි කියලා. සම්භාවිතාවය තියෙනවා වැඩියෙන් ඒ වයස වෙනකොට ඇතිවෙයි කියලා. එහෙත් විවිධ සාධක වෙන සාධක තියෙනවා. ඔබගේ මානසික ඒකාග්‍රතාවය, ඔබගේ තියෙන ස්ට්‍රෙස් ලෙවල් එක, ආතතිය, ඒ වගේම ඔබගේ ක්‍රියාශීලීභාවය, ඔබ කන ආහාර වේල, ඔබ ජීවත් වෙන රටාව ආදී දේවල් සියල්ලක්ම යොමු වෙනවා. ඊට අමතරව තව වැදගත් දෙයක් තමයි සමහරක් වෙලාවට ඔබ කියන්න පුළුවන් ඔබ අවුරුදු 35 38දී ඔබගේ ගර්භාෂය අයින් කරා කියලා, ෆයිබ්‍රොයිඩ් නැත්නම් ගර්භාෂයේ ගෙඩි තිබුණා කියලා. එතකොට ඔබ හිතාගෙන ඉන්න පුළුවන් මම අවුරුදු දැන් 50 60 වෙනකොට මට මෙනෝපෝස් කියන එක එන්නේ, මම මෙනෝපෝස් වෙලා ඉවරයි කියලා. සමහරක් වෙලාවට ඔබ 50 60 වෙනකොට ඔබට මෙනෝපෝස් රෝග ලක්ෂණ එන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඔබගේ ගර්භාෂය විතරක් අයින් කරලා තියෙන පුළුවන්. එහෙත් ඔබගේ ඩිම්බකෝෂ සමහරක් විට රැඳවිලා තියෙන. ඔබගේ ඩිම්බකෝෂ ඔබගේ නාරි වෛද්‍යවරයා වුමනාවෙන් ඒ සංරක්ෂණය කරලා තියෙනවා. ඔබගේ ඩිම්බකෝෂ අක්‍රමවත් වීම ඇති වෙන්නේ පසු කාලේ. ඔබට මාසුතිය සිදු වෙන්නේ නැහැ මොකද ගර්භාෂය නැති නිසා. ඒ වුණාට ඔබට ඔබගේ ඩිම්බකෝෂය තියෙන නිසා ඩිම්බකෝෂ දැන් ටිකෙන් ක්‍රමෙන් ක්‍රියාකාරීත්වය අඩු වෙන නිසා ඔබට ආර්තව භවය. ඒ නිසා ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි. අපි අද කතා කරේ ඉතාම වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් ඒ කාන්තාවන්ට ජීවිතයේ අවසාන කාලේ කියලා කිව්වට අපි ලස්සනටම ගත කරන්න ඕන කාල සීමාව තමයි ඔය අවුරුදු 40 50 ආත්වහරණියෙන් පස්සේ කාල සීමාව. මොකද ඉතාම විශාල වගකීම් ගොඩක් මුලින් කාලේ ඉගෙන ගන්නවා, ඊට පස්සේ රස්සා කරනවා, ළමයි හදනවා. ඉතින් දැන් සමහර දියුණු රටවල නම් ඒ කාලේ සලකන්නේ සමනලියක් වගේ කාන්තාවක් ඉන්න ඕනේ කාලේ කියලා. මොකද පියමලා යන්න පුළුවන් කාල සීමාව. දරුවොත් ලොකුයි හැම වගකීමකින්ම නිදහස් වෙලා ඉන්න ඕන කාල සීමාව. ඉතින් ඔබට ඒ කාල සීමාවේ ආර්ථවරණයත් එක්ක ඇතිවන යම් සංකූලතා හෝ අපහසුතා වෙනවනම් ඒවා අනිවාර්යයෙන්ම පාලනය කරගන්න අද තාක්ෂණයේ දියුණුව. ඉතින් අපිට ඔයගලන්ට ඇති වෙන යම්කිසි පෞද්ගලික ගැටලුවක් තියෙනවා නම් අපේ කමෙන්ට්ස් තීරුවේ ලියන්න. අපි ඕනම වෙලාවක වෛද්‍යවරයා සමග එකතු වෙලා අපි ඔයගලන්ට උත්තර දෙන්න ඇත්තරම වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඉතින් අපිට අමතන්න ඕනම වෙලාවක ඒ වගේම ආරාධනා කරනවා හැම කෙනෙකුටම අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කිංස් හොස්පිටල් එකත් එක්ක ඔබේ ආදරණීයම විශ්වාසවන්තම රෝහලත් එක්ක අපි හැම වෙලාවෙම විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂයෙන්ම ඔබ ආදරය කරන, ඔබ විශ්වාස කරන ඉතාම වැඩි අත්දැකීම් සහිත වෛද්‍යවරුන් අපි අපේ නාලිකාවට අරගෙන එනවා කිංස් හොස්පිටල් එකේ එකත් එක්ක එකතු වෙලා. ඉතින් හැම කෙනාටම ආරාධනා කරනවා සෞඛ්‍ය සම්බන්ධව දැනගන්න, ආසාවෙන් ඉන්න ඕනම කෙනෙකුට සහ සෞඛ්‍ය සම්බන්ධව නිවැරදි තොරතුරු දැනගන්න ඔබට අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.